එලෝ ඉතිං අදත් මං ආවා තව වාහනයක් රිවියව් කරන්න මං ඕගලන් ඇහුව මුලින් හොන්ඩා පයිල්ට් එක දෝනේ හොන්ඩා ඔඩිසේ එකද කියලා ඔගොල්ලෝ කිව්වා මුලින් ඕනේ හොන්ඩා ඔඩිසේ එක කියලා. ඉතින් ඔඩිසේ එක කියන්නේ කැනඩාවේ ඉතාමත් ප්‍රචලිත වෑන් එකක්. මේකත් එක්ක තරගිට ඉන්නේ ටොයෝටා සියනා, එතකොට ක්‍රයිස්ලර් පැසිෆිකා ඔය වගේ ඒවා තමයි. ඊට අමතරව තව තියෙනවා ඉතින් ඊට අමතරව තියෙනවා කියා කානිවල් එක මං ගාව තියෙන්නේ Honda Odyssey Black Edition එකක් 3.5 ලීටර් V6 එන්ජින් එකක් තියෙන්නේ මට මතක විදියට 3.5 ලීටර් V6 එන්ජින් එකකින් හෝස් පවර්ස් 280ක් නිපදවනවා. ඉතින් අපි වැඩි කතා නැතුව වාහනේ දිහා බලමු. ඉතින් මේක තමයි වාහනේ මම පේනවනේ අද මට සුදු එකක් හම්බුනේ. ඉස්සරහින්ම පටන් ගමු අපි. ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් හැබැයි මේවා මම දන්න තරමින් all wheel drive වෙන්නේ නැහැ. all 4 disc brakes. මේක තමයි පිටිපස්ස Odyssey Black Edition කියලා ගහලා තියෙනවා. ඊට අමතරව මේක තමයි key fob එක. අර Honda CR-V එකේ වගේම 1 2 කියලා ගහලා තියෙනවා. keys දෙක program වෙනවා එතකොට. seat position වලට අනම්මනම් වලට. දෙපැත්තෙම power doors තියෙනවා. ඔය විදිහට open වෙනවා. එහා පැත්තත් අපිට ඕනනම් මේ විදිහටම open කරගන්න පුළුවන්. අපි එන්ජින් බේ එක බලමු. එන්ජින් බේ එක නම් ක්ලීන් නෑ. ඉතින් මේක තමයි එන්ජින් එක. ගෑස් ට්‍රච් නැහැ. මේක විතරයි දෙන්නේ. අපි බලමු මෙතන ගහලා තියෙනවද කියලා. එන්ජින් ස්පෙක්ස්. ඔව් මෙතන 3.5 ලීටර්. පේනවා ඇති ඔයගලන්ට. හරි. අපි එන්ජින් බේ එක වහමු. සෑහෙන සයිස් වාහනේ. අපි ඩ්‍රයිවර් සීට් එකෙන් පටන් ගමු. ඉතින් අර CR-V එකේ වගේම සීට් මෙමරි පොසිෂන්ස් දෙකක් තියෙනවා මෙතන. කප් බොටල් හෝල්ඩර්ස් ස්ටෝරේජ් පොකට්ස් එන ගොඩක් තියෙනවා. ඉතින් මේක ෆැමිලි වෑන් එකක් විදිහට පාවිච්චි කරන එකක්නේ. බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් පත්තු වෙන්නේ නම් මෙතන මිරර් එකේම නෙවෙයි. ඊට අමතරව මෙතනිනුත් තියෙනවා පිටිපස්සේ පවර් ඩෝර්ස් අරින්න වහන්න. ඊට අමතරව ඒක ඔන් ඔෆ් කරන ස්විච් එකක් තියෙනවා. ට්‍රන්ක් එක පාකින් ඇසිස්ට් මේ ඇවිල්ලා මම හිතන්නේ ෆ්‍රන්ට් වයිපර් ඩිෆ්‍රොස්ට් එක. එතන මේ ස්ටැබිලිටි කන්ට්‍රෝල් නැත්නම් VSC. පස්සේ මෙතන තියෙනවා ෆ්‍රන්ට් පවර් ඇඩ්ජස්ටඩ් සීට් එක. අපි බලමු 1 2 3 4 5 6 7 8 8 වේ පවර් ඇඩ්ජස්ටඩ් සීට් එක. ඔයගොල්ලන්ට මතකයිනේ CR-V එකේ ලම්බ සපෝට් තිබ්බේ මේ දෙක විතරයි. කියන්නේ එක පොසිෂන් එකකට විතරයි. මේක ගොඩක් අය පටල ගන්න දෙයක්. මේක තමයි සම්පූර්ණයෙන්ම ඩීෆ්ලේට් කරන බටන් එක. උදාහරණයක් විදිහට සමහර ඒවල එයා තියෙන්නේ ගොඩක් ඒවල. ඉතින් මේකෙන් ඩීෆ්ලේට් කරනවා සම්පූර්ණයෙන්. පස්සේ මේක මිඩ් ලම්බා පේනෙයිද දන්නේ. පේනවනේ ඔයගලන්ට. මේක අපර් ලම්බා. පස්සේ මේක lower lumbar support. ඉතින් ඔය ටික තමයි ලම්බා. මෙහෙම හතරම තියෙද්දි මේක අපර් ලම්බා, මේක මිඩ් ලම්බා, මේක lower ලම්බා. මේ ඩිෆ්ලේට් කරන්න. ඉතින් CR-V එකේ තිබ්බ ඩිෆ්ලේට් කරන්නයි මිඩ් ලම්බා සපෝට් එකයි විතරයි. මේකේ මේ හතරම තියෙනවා. තුනම තියෙනවා. ඊට අමතරව ඉතින් දොරේ අනිත් ස්විචස් ටික තියෙනවා. ඊට පස්සේ අපි නගිමු ඇතුළට. මේකේ ඇම්බියන්ට් ලයිටින් එහෙමත් තියෙනවා. මෙතන ඔයගලන්ට පේනවා ඇති. ඉතින් හොන්ඩලාගේ ගොඩක් හොඳ වාහනයක් මේක. මෙතන වයර්ලස් චාර්ජින් තියෙනවා, කප් හෝල්ඩර්ස්,
මෙතනත් ආයි ස්ටෝරේජ් අම්බානකට තියෙනවා මොකද ඉතින් මං කිව්වේ ෆැමිලි වාහනයක් විදිහට පාවිච්චි කරන එකක්නේ. ඊට අමතරව වෙන්ටිලේටඩ් සීට්ස්, හීටඩ් සීට්ස් තියෙනවා. CRV එකේ තිබ්බ හීටඩ් සීට්ස් විතරයි. මෙතන ඩ්‍රයිව් මෝඩ්ස් අනම්මනම් ඊට අමතරව මේකට නම් මං ආස නෑ බටන්ස් තියෙන්නේ. අකෝඩ් වලත් ආවා මෙහෙම. ඊට අමතරව ඉතින් අනිත් දේවල් මේක මෙතන එහෙම තනිකර CRV එක වගේමයි. මේ දේවලුත් එහෙම ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා. අපි ස්ටාර්ට් කරලා බලමු. ඉතින් ස්ක්‍රීන් එකේ මෙතන ක්ලස්ටර් එකේ වම් පැත්ත ඩිජිටල්, මෙන්න මේ කොටස මේක ඇනලොග්. මේක 19,000 ගණනක් දුවලා තියෙන්නේ. ඊට අමතරව අපි මෙතන මෙනු එකට ගියොත් මෙතන AC controls ටික තියෙනවා, physical buttons, rear settings, rear lock කරන්නේ දේවල්. ඊට අමතරව මම හිතන්නේ මේක Trizone climate control වෙන්න ඕනේ. ඔව් මේ දෙක control කරන්න පුළුවන්. ඊට අමතරව අතන එකක් තියෙනවා. එතකොට Trizone තමයි වැටෙන්නේ. මෙතන ඉඳන් බැලුවම පිටිපස්ස මේ වගේ black edition හින්දා කළුවරට පේන්නේ වාහනේ ඇතුලේ තනි කළු ඒක මාර්ගati. ඊට අමතරව sunroof එකක් තියෙන්නේ මේ size. ලොකු panoramic roof එකක් නැහැ. ඒක අපි ඒක අරලා තියමු. ඒ කියන්නේ මේ privacy blind එක ඇරලා තියෙන එතකොට එළිය වැටෙනවා ටික. ඊට අමතරව මේක ඊළඟට තියෙනවා මේ rear entertainment control කරන්න පුළුවන් මෙතනින්. මේ තියෙන rear entertainment display එක. ඊට අමතරව headphones එහෙම එනවා පිටිපස්සේ ඇයට. ඒවා වාහනේ ඇස්සේ ඇති සමහර විට අපි බලමු. නෑ මෙතන නැහැ. ඊට අමතරව මේකේ තව වැදගත් දෙයක් එනවා. ස්ටෑන්ඩඩ් දේවල් තියෙනවා. Android Auto, Apple CarPlay එහෙම wireless මම හිතන්නේ. මෙතන තියෙනවා මේ cabin watch කියලා ෆන්ක්ෂන් එකක්. මේ තියෙන්නේ. එතකොට මෙතන ඩ්‍රයිවර්ට පිටිපස්සේ අය මොනවද කරන්නේ කියලා බලන්න පුළුවන්. ඒක ගොඩක් වටින ෆන්ක්ෂන් එකක් පොඩි අය යන වාහනයක. ඊට අමතරව මේ වගේ ලොකු වාහනයක 7 සීට් එකක සාමාන්‍යයෙන් පිටින් පස්සේ අයට ඩ්‍රයිවර් කතා කරනවා ටික හයියෙන් කෑ ගහන්න වෙනවා. මේකේ එකටත් ඔප්ෂන් එකක් තියෙනවා. මෙතනිනුත් පුළුවන්. එහෙම නැත්තම් ආයි හෝම් එකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් මෙන්න මේ කැබින් ටෝක් කියන එක. එතකොට ඒකේ ඔප්ෂන්ස් දෙකක් එනවා. ස්පීකර්ස්ද හෙඩ්ෆෝන්ස්ද කියලා. මම දැන් කතා කරන එක ඔයගලන්ට එකෝ එකක් ඇහෙනවනේ. ඇහෙනව නේද? ඒ කැබින් ටෝක් කියන ෆන්ක්ෂන් එක තමයි. එතකොට වාහනේ පුරාම ස්පීකර්ස් වලින් ඩ්‍රයිවර් කියන්න හදන දේ අරගොල්ලන්ට ලස්සනට ඇහෙනවා. ඩ්‍රයිවර්ට කෑ ගහන්න උවමනාවක් නැහැ. right. ඊට පස්සේ Wi-Fi hotspot ඔය Honda Link කියන්නේ ඒගොල්ලන්ගේ app එක. ඒ කියන්නේ ඒකෙන් remote start කරනවා වගේ දේවල් කරන්න පුළුවන් ඕන තැනක තියෙද්දි වාහනේ. okay ඊට පස්සේ navigation තියෙනවා. බලමු වැඩ කරයිද කියලා. yes වැඩ කරනවා. ඕක තමයි navigation එක. ඊට අමතරව ඉතින් මෙතන display එකේ settings අර එදා Honda CRV එකේ වගේම තමයි. පේනවනේ volume අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ scroll wheel එකෙන් මෙතන ඔයගලන්ට පුළුවන් navigation එක, safety support, tire pressure, maintenance ඔය දේවල් ගන්න. අපි navigation එක ගමු. දැනට ඔය විදිහට තමයි navigation එක පෙන්නන්නේ. start කරද්දී හොඳ සද්දයක් තියෙනවා මොකද මේක මේ V6 engine එකනේ 3.5 liter. ඊට අමතරව මෙතන තව තියෙනවා parking brake සහ brake hold function එකේ buttons. ඊට අමතරව මේකේ තව option එකක් එනවා. දැන් මම මේ mirror එක left right එකේ මැද්දේ තියෙන්නේ. එහෙම කළා reverse එකට දැම්මොත් මේ side mirrors වලට මුකුත් වෙන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඇති. මම දැන් ඒක left එකට දැම්මොත් ඔයගලන්ට පේනවා mirror එක tilt වෙනවා. එතකොට මම ඒක ආයි මැද්දට ගත්තොත් ආයි mirror එක original position එකට එනවා. වගේම right switch එක select කරොත් ඔයගලන්ට පේනවා එහා පැත්ත එක tilt වෙනවා. ඒක ඇවිල්ලා reverse කරද්දී ඔයගලන්ට හොඳට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ හරියට පාක් කරනවාද කියන එක ඔයගලන්ට පේනවා තියෙන්නේ tilt වෙනවා. ඒක වැදගත් option එකක්.
ඊට අමතරව ඉතින් රිවර්ස් කැම් එක ඇක්ටිව් ගයිඩ්ලයින්ස් එක එන්නේ රෙසලූෂන් එකේම හොඳයි ඉතින් අවුලක් නෑ ඊට අමතරව මෙතන view mods 3ක් තියෙනවා 360 කැම් එකක් ආවනම් ඉතින් වටිනවා 360 කැම් එකක් නෑ නැති දේවල් ගැන අපි අඬන්න නැතුව ඉමු ඊට අමතරව මෙතන USB A එකයි USB C එකයි 115 volt outlet එකක් තියෙනවා ඊට අමතරව 12 volt power outlet එකක් තියෙනවා අපි දැන් යමු passenger side එකට ඉතින් මේක තමයි passenger side එක passenger ගේ door එකත් මෙහෙමයි storage අම්බාන එක තියෙනවා ඊට අමතරව තියෙන මේ switches ටික මෙතන එයාට තියෙනවා 1 2 3 4 4-way power adjusted ලම්බ support අර විදිහටම තියෙනවා upper lower mid මේ deflect මම ආයෙ ඔයගලන්ට පෙන්නන්නම් මම හිතනවා පේනවා ඇති කියලා මේක ටිකක් පේන්න අමාරු දෙයක් සීට් එක එහෙට මෙහෙට වෙනවා මේ upper ලම්බ පේන්නේ නැහැනේ දැක්කනේ ඊට අමතරව ඉතින් glove box එක මෙහෙම මෙතන hook එකක් තියෙනවා මොන හරි එල්ලන්න ඕන නම් පස්සේ ඉතින් අපි ඊට අමතරව මේ armrests තියෙනවා ratcheting scene එකක් තියෙන්නේ okay අපි දැන් පිටිපස්ස පොඩ්ඩක් බලමු ඉතින් මෙන්න මේක තමයි පිටිපස්ස සීට්ස් එහෙම ලස්සනයි මං කලින් කිව්වා වගේ black edition එකක් නේ අපි එහා පැත්තේ දොරත් ඇල්ලෙමු මොකද මේ තන් කළුවර ගතියයි right මෙතනත් cup holders දෙකක් තියෙනවා මෙතන USB-C ports දෙකක් තියෙනවා මේ seats දෙකට ඊට අමතරව මෙතන එනවා door open close switches vent එකක් මෙතනත් තියෙනවා ඊට අමතරව මේ seat එක පිටිපස්සට කන්න ඉස්සරහට කන්න පුළුවන් ඊට අමතරව මේ මැද seat එක ගලවලා අයින් කරන්න පුළුවන් completely එහෙම කරොත් මේ මෙන්න මේකෙන් seat එක එහෙට මෙහෙට කරන්නත් පුළුවන් ඊට අමතරව ඉතින් හොඳ recline එකක් තියෙනවා පේනවනේ තව පුළුවන් seat එක ඉස්සරහට ගත්තොත් මම ගත්තේ නෑ අපි ඇතුළට නැගලා බලමු දොර වහන්න ඕගලන්ට මේකෙනුත් පුළුවන් එහෙම නැත්නම් මම දැන් ආයෙ අරිනවා ඇරලා ඕගලන්ට පුළුවන් මේ හැන්ඩල් එක එකපාරක් මෙහෙම කරාමත් දොර වැහෙනවා ඊට පස්සේ පිටිපස්සේ ආයට AC controls මෙතන තියෙන්නේ මේක තමයි media player එක sorry display එක පිටිපස්සේ ආයට ඒගොල්ලන්ට මෙතනින් brightness adjust කරන්න පුළුවන් ඔය දේවල් පුළුවන් මෙතන ස්පීකර් එකක් තියෙනවා මේක තමයි අර cabin watch එකට පාවිච්චි වෙන කැමරාව මෙන්න මේක ඊට පස්සේ තව වැදගත් දෙයක් මෙතන sunshades එනවා ඒක සෑහෙන වටින දෙයක් දෙපැත්තෙම එනවා ඊට පිටිපස්සෙත් එනවා sunshades මේ විදිහට ඒක දැම්මම තවත් කලවර වුණා වාහනේ ඇතුලේ ඊට අමතරව ඉතින් මෙතන cup holders storage pockets සහ මෙතන shutter එක අරින්න වහන්න තියෙනවා lock unlock button එක තියෙනවා ඉස්සරහා පේන්නේ මේ විදිහට මෙතනින් ඉඳන්නම් කොට මෙතන ඉඳන් පිටිපස්ස මේ විදිහට පේන්නේ අපි දැන් යමු third row එකට එහා පැත්තේ දොරත් මම ඔයගලන්ට කෝකටත් පෙන්නන්න close ඒකෙත් ওই විදිහටම තමයි වෙනසක් නැහැ මේ පිටිපස්සේ seats වලට seat heating අනම්මන මුකුත් වෙන්නේ නැහැ මෙතනත් තියෙනවා privacy blind එකක් right දොර open කරමු පිටිපස්සට යන්න ඔයගලන්ට පුළුවන් මෙන්න මේක ඔව් වැරදි ඕකේ තේන්නේ එහෙම කරාම පිටිපස්සට යන්න ඉඩ එනවා පස්සේ මේ ඔඩිසි එකේ තියෙන ඊළඟ දේ තමයි මම ඒක පස්සේ කියන්න ඉතින් පිටිපස්සට ආවම මේ විදිහට මේ සීට් එක මෙහෙම නමා ගත්තම සෑහෙන ඉඩක් තියෙනවා මෙතන cup holders දෙකක් තියෙනවා මේ පැත්තේ එක්කිනාට USB-C දෙකක් තියෙනවා vent එකක් තියෙනවා ඊට අමතරව මේ තියෙන්නේ මෙතන
සන්ෂේඩ් එක ඔය විදිහට ඇත්තරම සැපේ යන්න පුළුවන් අර ඩිස්පලේ කුණත් මෙතෙන්ටත් හොඳට පේනවා ඉස්සරහා මේ විදිහට තමයි මේ සීට් එක නැමුවොත් මෙතන අයට මැද්දෙත් කප්හෝල්ඩර්ස් 3ක් එනවා එතකොට ඊට අමතරව මං කිව්වා වගේ මේ සීට් එක සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරලා ඩිකිය දාන්න ඉඩක් තියෙනවා වෙනම ඉඩ ඇහිරෙන්නේ නැති වෙන්න. මේ පැත්තේ එක්කෙනාටත් හෙඩ්ෆෝන් එකට ඉන්පුට් අවුට්පුට් සොකට් එකයි USB-C එකයි වොලියුම් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඊට අමතරව මෙයාටත් සන්ෂේඩ් එකක් තියෙනවා. පිටිපස්ස මේ විදිහට මේ තර්ඩ් රෝ එක දිගෑරලා තියෙද්දිත් අපි දැන් ගිහිල්ලා ට්‍රන්ක් එක පැත්ත බලමු. ඉතින් මෙයාට එළියට යන්න ඕන වුණොත් ওই විදිහට තමයි යන්න තියෙන්නේ. කිසිම අමාරුවක් නැහැ. ලේසියෙන් නගින්න බහින්න පුළුවන්. අර සීට් එක අයින් කරන එකේ වැදගත්කම තියෙන්නේ. එතකොට මේ සීට් අකුලන්නේ නැතුව මේක අයින් කළා මැද්දෙන් යන්න එන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් ලොක් එක පැන්නා. මේක නමලා අයින් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්. මම දැන් ඒක කරන්න යන්නේ නැහැ. YouTube එකේ එහෙම කරන වීඩියෝස් ඕන තරම් තියෙනවා. අපි දැන් යමු ට්‍රන්ක් එක පැත්තට. ඉතින් පිටිපස්ස මේ විදිහට Odyssey Black Edition කියලා තියෙනවා. මේ තියෙන්නේ ට්‍රන්ක් එක. මේ තියෙන්නේ Magic Seats කියලා. මේකේ තව එකක් තියෙනවා. මේ සීට් එක මෙන්න මෙහෙම අරන් මෙහෙම වාඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ ඔයගොල්ලෝ මෙහෙම තැනකට ඇවිල්ලා නවත්තලා පික්නික් එකක් හරි මොකක් හරි නම් මෙහෙම නවත්තලා මේ සීට් එකේ කාට හරි මේ සීට් දෙකේම මෙහෙම වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් අර කැම්පින් චෙයර්ස් අරන් අරගෙන කොහොමද මේකේ සැපට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ අයින් කරනවා නම් බෙල්ස් අයින් කරමු. අයින් කරනවා නම් ඔන්න ඔය විදිහට මමත් ෆස්ට් ටයිම් මේ so bear with me. කැකිලෙන්නේ පැකිලෙන් බෑලු going on. ඉන්න මේක පැත්තකින් තියලා try එකක් දෙන්නම්ම. ඉතින් ওই විදිහට තමයි සෙට් කරාම එන්නේ. මේක තව සෙට් කරන්න පුළුවන්. මොකක් හරි හිර වෙලා හින්දා යන්නේ නැහැ. ওই විදිහට තමයි ඉඩ එන්නේ. මැද් දෙක අයින් කරන්න පුළුවන් මං කිව්වා වගේ. ওই විදිහට ලොකු ඉඩක් එනවා. ඒ කියන්නේ මේක ගේකට වටිනවා. මොකද ළමයි දෙන්නෙක්ට වඩා ඉන්න අයට සෑහෙන වටිනවා ඉඩ තියෙනවා. ඊට අමතරව ගෙදරට මොන හරි දෙයක් ඕන වුණොත් ට්‍රක් එකක් වගේ දෙයක් ඕනේ නැහැ. මේකේ මේ සීට් නමලා ගේන්න පුළුවන්. සමහර SUV වල දාන්නත් බෑ. දැන් අපේ Jeep එකේ එහෙම සමහර දේවල් දාන්න ඇත්තටම ඉඩමදි. ඊට පස්සේ සමහර වාහන තියෙනවා. උදාහරණයක් විදිහට මට මතක විදිහට Dodge Grand Caravan එකේ මේ සීට්ස් ඔක්කොම ගලවලා අයින් කරන්න නැතුව මේ විදිහට නමලා ලස්සනට පොළොව යට දාන්න පුළුවන්. Sienna එකේ කොහොමද කියලා නම් මට මතක නෑ. ඉතින් මේවා දිගාරින්නේ ආයි ඔන්න ඔය විදිහට තමයි. මම එයාගෙන් එහෙමයි අදින්න තමයි තියෙන්නේ. ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් ඇද්දම ආයි මෙයා දිගෑරෙනවා. දැක්කනේ? ලොක් වුණා. ඉතින් මේ සීට්ස් වලත් රික්ලයින් පොසිෂන්ස් ගොඩක් තියෙනවා පේනවනේ මේ. හොඳ ඇන්ගල් එකක් තියෙනවා. එම නවත්තන තැන මේක ලැච් එක අතෑරියම ලොක් වෙන සීන් එකක් තමයි මට පෙනී යන්නේ. ඊට අමතරව පිටිපස්සෙත් ස්ටෝරේජ් සහ මෙතන ගෑස් ෆිල් කරන්න අර මොකද පුනීලයක් තියෙනවා. මෙතන පවර් අවුට්ලට් එකක් තියෙනවා 12 වෝල්ට්. ඔය වගේ මෙතන ස්ටෝරේජ් ගොඩක් තියෙනවා. ඉතින් මෙතනක් තියෙනවා. මේක අස්සේ නම් මුකුත් නැතුව ඇති. වලක් තියෙන්නේ. ඉතින් ට්‍රන්ක් එක මේ විදිහට වහන්න පුළුවන්. එහෙම නැත්නම් මං හිතන්නේ මේ ස්මාර්ට් ගෙස්චර් එකකිනුත් වහන්න පුළුවන්. දැක්කනේ? මං කකුල දැම්මම වැහුණා. යතුරු සාක්කුවේ තියෙන්න ඕනේ.
ඒ වගේම ඔයගලන්ගේ අතේ ග්‍රොසරි shopping කරලා bags ගොඩක් තියෙනවා නම් මේ විදිහටම කරාම open වෙනවා. ආයි මම පෙන්නන්නම් මෙච්චරයි. කරේ දැන් වැහෙනවා. ඕකෙන් ගොඩක් වාහන වල තියෙනවා මම නිකන් පෙන්නුවේ. ඊට අමතරව ඉතින් අර CRV එකේ කිව්වා වගේම තමයි ඇයි දන්නේ මේවා හැලජන් looks එතකොට ඉතින් cheap වගේනේ අනිත් දේවල් හැමදේම LED තිබිලා ඒවත් LED කරන්න තිබ්බා සමහරලාට ඊළඟ අවුරුද්දේ මොඩල් එකේ එහෙම වෙයි ඉතින් බඩු අන්ලෝඩ් කරද්දි ලෝඩ් කරද්දි ඩැමේජ් වෙනවට මෙතන මේ ප්ලාස්ටික් කෑල්ල තියෙනවා ටයර් සයිස් එක ගත්තොත් කෝ ටයර් සයිස් එක 235 55 රිම් සයිස් 19 ඔය ටික තමයි ඉතින් ඉස්සරහත් එහෙමමයි වෙනසක් නැහැ. ඊට අමතරව මේකේ power folding mirrors තියෙනවා. ඔයගලන්ට මතකනේ CRV එකේ තිබ්බේ නැහැ. මේකේ තියෙනවා. දැන් fold වෙන්නේ නැහැ මොකද මේ start කරලා නැති නිසා. start කරාම මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් අපි මේකේ පොඩි වටයක් යමු. අපි එහෙනම් වටයක් යමු. මම navigation එක දැම්මා Honda එකට. තාම මෙතන නම් පෙන්නන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මං කිව්වේ power mirrors fold වෙනවා ඔයගලන්ට පෙවුණානේ. CRV එකේ ඔක තිබ්බේ නැහැ. ඊට අමතරව මට තාම හොයාගන්න බැරි වුණා steering wheel heater එක. කොහෙද තියෙන්නේ? Oh, right here. මෙතන. හරි. දැන් අපි යමු drive එකක්. ඉතින් මට දැනටම දැනෙනවා කැබින් එක අර මං කිව්වා වගේ හොඳ quiet. ඉස්සර Honda වාහන වල කැබින් එක දැන් තරම් quiet නෑ. එදා මම CRV එක drive කරාම මේක මට හොඳට තේරුණා. ඔව් එදා වගේම පොඩි ප්‍රශ්නයක් මං ඩීලර්ගේ number plate එක trunk එකෙන් එල්ලලා එන්න. ටක් ගාලා එන්න. හරි. done. අපි යමු. මං හිතනවා මේ ඇන්ගල් එකට ඔයගලන්ට පේනවා ඇති කියලා දේවල්. Okay, let's go. ඊට අමතරව මෙතන මේ ඔටෝ ඩිම් වෙන මිරර් එකක් තියෙන්නේ. ඒකේ ඊට අමතරව මේ garage doors 3ක් program කරන්න option එකකුත් තියෙනවා ඒකේ. ටිකක් සීතලයි. navigation එක දැන් පෙන්නනවා අතන. ඔයගලන්ට පෙනෙයිද කියන්න නම් මන් දන්නේ නැහැ. left digital display එකේ දැන් navigation පෙන්නනවා. ඒක පෙන්වන්නේ මට මතක විදිහට turn එකක් හරි merge එකක් හරි ලං වෙනකොට තමයි. cabin එක ඇත්තටම quiet. engine එකේ noise එක නම් ඉතින් දැනෙනවා 3.5 ලීටර් V6 එකක් නේ ඉතින් අවුලක් නැහැ. හොඳ පවර් එකක් තියෙනවා ඔයගලන්ට. පේනවනේ. ලෝඩ් එක දාලාත් හොඳට යන්න පුළුවන්. මෙහෙම ඒවලට කියනවනේ මෙහිලට soccer mom vehicles කියලා. මේ විදිහට යන ගමන් ඔයගලන්ට cabin watch එකෙන් පිටිපස්සේ අයව මේකෙන් බලන්න පුළුවන්. ඊට අමතරව මෙහෙම කතා කරන්නත් පුළුවන්. අඩෝ පිටිපස්සේ ඉන්න එක කෑ ගන්න එපා. නවත්තලා කන පැලෙන්න ගහනවා. ඔය වගේ ඔයගලන්ට පිටිපස්සේ කාට සද්ද දාන්න පුළුවන්. ඔක්කොම ස්පීකර්ස් වලින් ඇහෙනවා. cabin watch එකෙන් ඔය විදිහට exit වෙමු. navigation එකට යමු. ඇත්තටම හොඳ power එකක් තියෙනවා. මේ all season tires තියෙන්නේ CRV එකට වඩා මට cabin noise පොඩ්ඩක් දැනෙනවා ඇත්තටම ඇතුලේ. කියන්නේ මේ tire humming noise එහෙම මට CRV එකට වඩා දැනෙනවා. අපි බලමු shutters මොනවත් ඇරලා නැහැ. පහලා තියෙන්නේ ඔක්කොම. උනාට handling එහෙම හොඳයි. වාහනේ ටිකක් ලොකු උනාට එහෙම අපහසුයක් කරන්න මනක් නැහැ. හොඳ comfortable. ඉතින් අදත් මට වාහනේ දුන්නේ විඩ්බි ඔෂාව එකේ
විඩ්බි හොෂාව හොන්ඩ එක ඉන්න දිනුක ලංකාවෙක් කෙනෙක් මං කාලනුත් ඕගලන්ට ඉන්ට්‍රඩියස් කරා ඕගලන්ට හොන්ඩ එකක් ගන්න උමනාවක් තියෙනවනම් බොරුවට රස්්‍යයාද වෙන්න කැමති නැත්තං ගිල්ල දිනුකෝ හම්බවෙන්න මන් ඩිස්ක්‍රපෂන් එක ආයිත් දිනුකගේ නම්බර එක දාන්න මම රෙකමන් කල්ලා කීප දෙනෙක්ම දිනුකගෙන් වාහන ගත්තා ගිය සතය එක්කෙනෙක් මෙන්න මේකක්ම ගත්තා හොන්ඩ ඔඩිසිය බ්ලක් එඩිෂන්නයක් ගත්තා 2025 එකක් මේකත් 2025 එකක් මෙතින්නේ මංකිව මෙතන තමයි බ්ලයින් ස්පොට් මොනිටරිං වැඩ කරන්නේ එලිය නෙවේ මිර එක නෙවෙයි හොඳ සවන්් සිිස්ටමයකුත් ඇති එවුණට ඔය බෝසේ වගේ මුකුත් නැහැ බට් මහිතන්න ඩීසන් සවන්ස් ඇති මේ සද්දෙනං ඇහෙන්න මේ ඇන වගේ ඇත්ති නො මෙතන නම්බ පලේට් එක සිකියෝ කන්න ඒකෙන් තම ඔය සද්දෙනං ඇහෙන් ඇත්තරම සයිලන්ට් එහෙම මේ කම්පලේන් කරන්න දෙයක් නැහැ ඇත්තරම හොඳ සයිලන්ට් ඒත් මං කම්පයා කරනවා එදා එලෝපු CRV එකත් එක්ක ඇත්තරම මට CRV එක මීට වඩා සයිලන්ට් ගතියක් තමයි එදා දැනුනේ දැක්කර මට දැන් ක්වික් ලේන් චේන්ජ් එකක් කරන්න ඕන වුණා මං හරවුණාත් එක්කම බස් එක තිබ්බ නිසා මට පිටිපස්සෙන් වාහනයක් ආවා ඒකට අග්ගාලා කරගන්න හොඳ පවර් එකක් තියෙනවා හෝස් පවර් 280ක් 3.5 ලීටර් V6 එන්ජින් එකක් ඉතින් පවර් එක තිබ්බේ නැත්තම් තමයි ප්‍රශ්නේ ට්‍රන්ස්මිෂන් එක CVT නෙවෙයි මං හිතන්නේ ඔටෝමැටික් CVTද කියලා ෂුවර් නෑ මට මම ඇත්තට මේක ගැන එහෙම හෙව්වේ නෑ CVT උනත් ඉතින් ප්‍රශ්නයක් නෑ පැඩල් ෂිෆ්ටර්ස් තියෙනවා ඉතින් ඒකෙන් මට කියන්න බෑ මේ CVT වලත් අර අපිට දැනෙන විදිහට වචනේ මට මතක නෑ මවාපෑමක් තියෙනවානේ ඩවුන් ෂිෆ්ට් අප් ෂිෆ්ට් වෙන ඒවා එදා තව එක දෙයක් මට කියන්න අමතකුණා CRV එකේ මෙහෙම තිබ්බට හයිබ්‍රිඩ් එකේ ඒ තියෙන්නේ ගියර්ස් මාරු කරන්න නෙවෙයි රීජන් බ්‍රේකින් තියෙනවානේ හයිබ්‍රිඩ් වාහනවල රීජන් බ්‍රේකින් වල පවර් එක අඩු වැඩි කරන්න තමයි CRV එකේ මේ පැඩල් ෂිෆ්ටර්ස් පාවිච්චි වෙන්නේ නැතුව ගියර්ස් මාරු කරන්න නෙවෙයි ඒක ඔයගොල්ලෝ දැනගෙන හිටියද කියන්න මන් දන්නේ නැහැ මම මේ කියන්නේ CRV හයිබ්‍රිඩ් එකේ හොඳේ අද තමයි මමත් පළවෙනි වතාවට Honda Odyssey එකක් කෙලෙව්වේ. ඇත්තටම හොඳයි. මම මෙච්චරලා normal mod එකේ ඉඳලා තියෙන්නේ මෙතන snow කියලා තියෙනවා. snow නෑ. snow and normal විතරක් තියෙන්නේ. come on. ඊට පස්සේ icon තියෙනවා. snow and normal විතරයි තියෙන්නේ. ඔව්. sport mod එක තිබ්බම වටිනවා. ඊට අමතරව මම කිව්වා වගේ මේක front wheel drive. front wheel drive කියන හැම ලොකු issue එකක් නෑ. front wheel කොහොමද issue එකක් නෑ. වින්ටර් එකට ගොඩක් හොඳ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් සහ ඕල් වීල් ඩ්‍රයිව් තමයි රියර් වීල් වාහන පොඩ්ඩක් අමාරු ඒත් ඉතින් පිටිපස්සේ බර තියෙනවා නම් රියර් වීල් ඩ්‍රයිව් වාහන උනත් මම කැල්ගරි ඉද්දී හෙවි ස්නෝ වල එලවලා තියෙනවා එහෙම ඉෂුව එකක් වෙලා නැහැ කියන්නේ අර ප්ලම්බින් කම්පැනි එකේ වැඩ කරද්දී වෑන් ඔක්කොම ඒ කියන්නේ මේ බර අදින වාහන ඔක්කොම රියර් වීල් ඩ්‍රයිව් ඉතින් ඒවා කවදාවත් හිර වෙලා නැහැ මං එලවපු ඒවා සමහර අය හිර වෙලා තිබ්බා ඒ වෙලාවට ඉතින් ගිහිල්ලා කම්පැනි එකේ තියෙන මේ all wheel drive truck වලින් ගිහිල්ලා අපි ඇදලා එළියට ගන්නවා ඉතින් මං ආයිත් දිනුකට thank you කියන්න ඕනේ thank you දිනුක තව ටික කාලයක් ගිහිල්ලා මං ආයි දිනුකට වද දෙනවා Honda Pilot එක review එකක් කරන්න මොකද ඒකත් මෙයා මොකද්ද මේ කරන්නේ මගෙන් කට්ටිය ඉල්ලපු එකක් මට ආයි රිවිව්ස් කරන්න පුළුවන් දැනට බ්‍රෑන්ඩ්ස් දෙකක පුළුවන් හොන්ඩයි නිසාන් එකෙත් කරන්න පුළුවන් නිසාන් එකේ ඔයගලන්ට මම පෙට්‍රල් එකක් කරා ඒ කියන්නේ මෙහෙනම් ආර්මඩා එකක් කරා ඔයගලන්ට තව නිසාන් මොකක් හරි වාහනයක රිවිව් එකක් ඕනේ නම් මට කියන්න එතන ඉන්නවා ධනුෂ්ක සහ සචීර ඒ දෙන්නගෙන් වාහනයක් ඉල්ලගෙන රිවිව් එකක් කරන්න පුළුවන්. සයිබර් ට්‍රක් එකකුත් තියෙනවා ඇත. හරි අපි ආවා එහෙනම් Honda එකට පාක් කරලා දිනුකට වාහනේ බාර දෙමු අපි.
පාකින් නෑ මං හිතන්නේ ඒ නිසා මං මෙන්න මෙතනින් මේක නවත්තන්න අද මාර බිසි ලීඩර්ෂිප් එක රයිට් ඉතිං අපි ආවා ඉතිං මේක තමයි විඩ්ියෝෂාව හොන්ඩ එක පෙන්න්න ඕනේ ඉතිං මේක පේඩ ඇඩ්වටිස්මටක් නෙවෙයි මං කලින් කිව්වාගේ අපේ ලංකාවක් කෙනෙකින්නේ හෙ එයා ඇත්තරම අපේ ලංකාවයට ලස්සන්ට වැඩේ කරල දෙනවා ඔයාල්ට උමනාවක් තියෙනවනම් දිනුක ට්‍රයි කරල බලන්න හෙනම් ඉතිං හැමදාම් වගේ තැංකව බැලුවට මම මේ වාහන රිවියස් මං ආසාාවට කරන්නේ ඔගොලු තාසේ වාහන රිවියස්වල්ට ඉතිං මම ටෙක්නිකල් ඩීටේල්ස් ලොකොට කියන්නේ නෑ ම අමුතුවෙන් දේවල් හොය හිටියෙත් නෑ එන ඉතින් අපි කිය ජයවේවා